Hi guys, ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා KCT Academy YouTube channel එකේ තවත් අලුත්ම education video එකකට. ඉතින් අද ගෙනත් තියෙන්නේ YouTube කරනවා නම් අනිවාර්යයෙන්ම YouTube කරන කෙනෙක් දැනගත යුතු කාරණාවක් තමයි මම අද ගෙනත් තියෙන්නේ. ඔයාලා YouTube video upload කරනවා නම් හරියටම YouTube video upload කරනවා නම් මොන time එකකද කියලා තමයි අද video එක ගෙනත් තියෙන්නේ. වැඩි කතාවක් නැහැ අපි intro එකකින් ඇවිත් මේ ගැන වැඩි විස්තර කතා කරමු. හරි අරුණි මම කලින් කිව්වා වගේ මම අද ගෙනත් තියෙන්නේ YouTube එකට අපි වීඩියෝ හරියට අප්ලෝඩ් කරනවා නම් අප්ලෝඩ් කරන්න ඕනේ මොන ටයිම් එකකද මොන ටයිම් එකකට අප්ලෝඩ් කරොත් අපේ වීඩියෝ එක ග්‍රෝ කරගන්න පුළුවන් YouTube එක තුල කියලා තමයි අද මම වීඩියෝ එක ගේන්නේ ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක තාම subscribe කරලා නැත්නම් මල්ලා අපේ කල පඩ subscribe කරන්න ටක් කරලා ඊට පස්සේ මම bell icon එක අනිවාර්යයෙන් මොස් තියා ගන්න මොකද මේ YouTube channel කියන්නේ YouTube සම්බන්ධ වීඩියෝ ඉතින් YouTube එකට YouTube කරන කෙනෙක්ට අද ඕනි වෙන වීඩියෝ තමයි ගේන්නේ ඉතින් හරියට ඔයාලා මේ වීඩියෝ එක බලනවා අනිවාර්යයෙන්ම තප්පරයක්වත් skip නොකර බලන්න මොකද ඔයාලගේ වීඩියෝ එකක් YouTube එකේ grow වෙන්න තියෙන time එකක් මේ තප්පරයක් ඇතුලේ හැංගිලා තියෙන්න පුළුවන් ඒකින්ද අපි වීඩියෝ එක skip නොකර බලුවොත් ඔයාගේ වීඩියෝ YouTube එක තුල grow කරගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම අද මම කියන්න ආවේ මොකද අපි මේ YouTube එකට දාන ටයිම් එකක් ලංකාව වේවා පිටරට ඔඩියන්ස් එකක් වේවා ඉතින් අනිවාර්යයෙන්ම YouTube එකට වීඩියෝ දාන මේ ටයිම් එක ගැන අනිවාර්යයෙන්ම ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් අපි මුලින්ම බලමු ලංකාව වගේ රටකට YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා නම් මොන වගේ ටයිම් එකකටද අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම YouTube එකේ ලංකාව වගේ කිව්වේ ආසියා රටකට වගේ මොන ආසියාවේ තියෙන රටවල කොයි වගේ ටයිම් එකකද අප්ලෝඩ් කරන්න පුළුවන් කියලා. ඉතින් අපිට මේන්ලි ගන්න පුළුවන් සවස් 6ත් රාත්‍රී 9ත් අතර කියන වෙලාව තමයි ඉතින් ගොඩක් දෙනෙක් YouTube එක තුල ලංකාවේ සැරි කරන්නේ. ඒක තමයි බෙස්ට්ම ටයිම් එක තමයි ඉතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. ඔයාලා දැකලා ඇති දන්නවත් ඇති. ගොඩක් කට්ටිය YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ ඒ වගේ ටයිම් එකකට. සවස් 6ත් රාත්‍රී 9ත් අතර. ඉතින් මගේ YouTube channel එකත් අනිවාර්යෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ සිකුරාදා සවස් 6ට. ඒ වගේ වෙලාවකට තමයි ඉතින් ඩීප් ටයිම් එක කියන්නේ ඒ ටයිම් එක කියන්නේ YouTube එකේ වීඩියෝ රීච් වෙන්න තියෙන උපරිම හොඳම වෙලාව. ඒ වගේම තවත් වෙලාවක් කිව්වොත් ඔයාලට සවස් 12ත් 2ත් අතර. ඒ ටයිම් එකේ YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා නම් ලංකාව වගේ රටකට හොඳයි. ඒ වගේම වීකෙන්ඩ් එක. ඒ කියන්නේ සතිය අන්තිම වීඩියෝ එක අප්ලෝඩ් කරන කෙනෙක් නම් ඔයාලා හොඳයි අප්ලෝඩ් කරන්න උදේ 9ත් උදේ 11ත් අතර ටයිම් එක. ඒ ටයිම් එක තමයි ඉතින් YouTube එකේ ලංකාව වගේ ආසියා රටකට වීඩියෝ එක අප්ලෝඩ් කරන්න දෙන හොඳම ටයිම් එක. ඒ වගේම අපි දැන් ගත්තොත් ගොඩක් දෙනෙක් YouTube එකට වීඩියෝ YouTube එක කරන කෙනෙක් ගොඩක් දෙනෙක් හිතන්නේ වීඩියෝ පිටරට ඔඩියන්ස් එකට USA වගේ ඔඩියන්ස් එකට ටාගට් කරලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ලොකු earning එකක් ගන්න පුළුවන් කියලා ඔයත් අපිත් දන්නවා. ඉතින් ගොඩක් දෙනෙක්ට වැදගත් දෙයක් තමයි පිටරට ඔඩියන්ස් එකට ටාගට් කරලා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක. ඉතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එකෙන් දැන් ෂෝට් වීඩියෝ තමයි ඉතින් ගොඩක් YouTube ඉතින් ගොඩක් කට්ටිය අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙති. USA වගේ රටකට වීඩියෝ අපි අප්ලෝඩ් කරනවා අප්ලෝඩ් කරන්න ඕනේ සවස් 6ත් සවස් 7ත් කියන ටයිම් එකට. ඉතින් මේ ටයිම් එක ඇවිල්ලා ජාත්‍යන්තර වෙලාවෙන් ඒ ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඒ වගේම මේ ඉරිදා වගේ දවසක වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් උදේ 9ත් හවස 11ත් කියන ටයිම් එක උදේ 9ත් උදේ 11ත් කියන ටයිම් එක තමයි තවත් හොඳ ටයිම් එකක් තියෙන්නේ. ඒ වගේම තවත් USA වගේ රටකට වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් හොඳ ටයිම් එකක් තමයි රාත්‍රී 9ත් රාත්‍රී 11ත් කියන ටයිම් එක. ඒ ටයිම් එකේ ගොඩක් දුරට YouTube එකේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරොත් ලොකු රීච් වෙන ප්‍රමාණයක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම UK වගේ රටකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා ඔයා ලංකාවේ ටයිම් එකෙන් සවස් 5ත් රාත්‍රී 8ත් වගේ කියන ටයිම් එකකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා බලන්න ගොඩක් දුරට රීච් වෙනවා. ඒ වගේම ග්ලෝබල් ඔඩියන්ස්. ඒ කියන්නේ පිටරට ඔඩියන්ස් එකට ටාගට් කරලා වීඩියෝ දානවා නම් වැදගත් වෙන්නේ ජාත්‍යන්තර වෙලාවේ සවස් 12ත් 3ත් අතර ටයිම් එකේ ගොඩක් දුරට වීඩියෝ රීච් වෙන ප්‍රමාණතාවය වැඩි. ඒ වගේම සවස් 7ත් 9ත් අතර ටයිම් එකේ YouTube එකේ වීඩියෝ දාපුවම රීච් වෙන ප්‍රවණතාවය වැඩි. ඉතින්
ලංකාවට වීඩියෝ අප්ලෝඩ් කරනවා නම් මම කියපු විදිහටම ඒ වගේ ටයිම් එකකට වීඩියෝ අප්ලෝඩ් කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ වීඩියෝ එක රීච් වෙනවා. ඉතින් මම අද ගෙනා වීඩියෝ එක කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් කොහොමද මම අද ගෙනා වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන්ම වීඩියෝ ලයික් එකක් දාන්න, ඒ වගේම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා යන්න පල්ලෙහා වෙන subscribe button touch කරලා bell එක නැත් අනිවාර්යයෙන්ම ඕන් තියාගන්න. එහෙනම් අපි මේ වගේ education video එකකින් ආයෙමත් හමු වෙමු.